Hello guys, අපි අද අපේ ගමේ ලස්සන තැනකට යන්න හදන්නේ. අපි තාම කට්ටිය නැහැ, අපි කට්ටිය නම් ඉන්නේ. තාම ආවේ නැහැ. ඉන්න එනවා අපේ කොල්ලෝ ටික. හරි එනවා. ආයි අද අපි යම් බලන්න අපේ ගමේ ලස්සන ප්ලේස් එකක් බලන්න. අයිවා. අපි යන සෙට් පොඩ්ඩක් සෙට් නෑ. ගමන නම් පොඩ්ඩක් දුෂ්කරයි. ඒත් අපි කොහොම හරි යන්න ඕන. පේනවනේ රේල් පිල්ලක් දිගට තියෙනවා. මේ රේල් පිල්ලක් තියෙන්නේ. ඔන්න අපේ සෙට් එකේ ඉන්නවා මේ ආදල් එකේ කට්ටිය සෙට් එකේ ඉන්නේ. අපි යන්න හදන්නේ බණ්ඩයක් බලන්න. ඔව් අපි පොඩි මේ දුෂ්කර ගමනකට යන්න තියෙන්නේ. පේනවනේ ඉතින් ගමනේ දුෂ්කර මේ රේල් පිල්ලවල ගංගාවල් පහ කරන් යන්න තියෙන්නේ. තා මොනම සෙට් එකක් ගන්න යන්කෝ බලන්න එන ඉස්සරහට. එයානේ පාලමක් පහ කරන් එහෙම යන්න ඕන. ඒක දැන් නෑ පරිස්සමෙන් යමල්ලා. hello guys. මෙතනින් තමයි යන්න තියෙන්නේ. පාරක් තියෙද්ද නැහැ. බලමු අපි. බෑලා බලමු. යක්. අනිවාර්යයෙන්. ඉන්නක් වගේ කුත් අහුණා. මුතු වෙල්ලෙක්. මුත් ඉන්න. උඩ්. කොට්ටම්බ ගෙඩි. එන කොට්ටම්බ කවේවා. කකුලුවන්ගේ ගුළු නෑ තියෙන්නේ. මේ කකුලු එහෙම හදාගත්ත ඒවා. එහෙනම් අපි ආයි මේ ගමනේ අවසානයේදී ආයි අහුවෙමු. බලන්න. ආස හිතේ. කොටියක් යනවා. එනවනේ ගස් වලින් යන්න තියෙන්නේ. පොඩ්ඩක් දුෂ්කරයි. අපි දැන් ඉක්මනට යන් ඒ පැත්තට යන්න බලන්න. ඔල්ලෝ ටික මෙතන ඉන්නවා. ඕක කරන්න ඇතිලා. අපි යමු නම් මහන්සියෙන් පොඩ්ඩක් ආවා. සසින්දු පිටුපස්සේ ඌ ඇංගිලා වරින් යන්න ඩක් ගාලා. යන්න.
පාර අවුලන්නේ මේක view එක මාරු super place ya. කට්ටිය කැලේ මැද්දෙන් යන්න තියෙන්නේ. ওই කට්ටිය දන්නේ නැති මේ ලොකුදුවේ ලයිට් එක පාරෙන් ආවත් එන්න හැකි මෙතෙන්ට. අපි මේ උණු වතුරෙන් බෑලා පයින් ආවේ මේ අතුල් පාරක. අපි ඒ පාරත් දාන්න. ඔව් මේ සංගම කහනෝ කට්ටිය යන්න ඉක්මන් කරන්න. සෙට් එක ආයේ අපි දන්නේ පොට් එකට අපි ඇවිල්ලා ඉන්නේ ගයිස් පොට් එකට. අර තියෙන පොට් එක තමයි. ගිහිල්ලා බලමු දෙන්න. අපි මෙතන වීඩියෝ මෙතන ගහමු අම්මට අවුඩු. මෙතන අපි ගිහිල්ලම බලමු මෙතනට. මරු view එක හැබැයි හොඳයි අර පැත්ත. wow super place එකක් තමයි ආයි. ඒ වරුණේ අර ටික මම දන්නේ මේ අර කදුරුවේ පාරනේ. කදුරුවේ පාර. කල් ලයිට් එකයි. කල් ලයිට් එකෙන් එන්න පුළුවන් ගයිස් ආවොත් අර පාරෙන් තමයි එන්න වෙන්නේ. මේක දන්නව අතරෝඩ බන්ට් එක්කම සාමාන්‍යයෙන් මේක තමයි තියෙන්නේ. අර තියෙන කදුරුවෙන් එන පාර. අපි දැන් ආවේ නෝටර පැත්තේ පාර.